right 2025 අප්‍රේල් මාසෙ ඔන්න ඇවිල්ලා තියෙනවා ළමයි. එහෙනම් අප්‍රේල් මාසෙ ආවා කියලා කියන්නේ වැඩ තමයි. අවුරුදු 1 BS. මොකද අවුරුදු සීසන් එක A level ළමයි පාවිච්චියට ගන්න ඕන අපේ ප්‍රතිඵල වැඩි කරගන්න. නැත්තම් ওই ටික නිකම්ම ෆෝන් එකටයි අවුරුදු උත්සව වලටයි නෑදෑ ගෙවල් වලටයි තමයි නේද? ওই දවස් ටික යන්නේ. ඒක හරියන වැඩක් නෙමෙයි. අපි ඕක A level වලට මැච් එකක් ගහන්න පාවිච්චි කරමු. නේද? නැත්තම් මේ පාර නෑදෑ ගෙවල් වල ගියාට රිසර්ච් ආවට පස්සේ නෑදෑ ගෙවල් වල යන්න බැරි වෙන්න පුළුවන්. එහෙනම් එහෙම නොවෙන්න අපි වැඩේ ප්‍රෝග්‍රෑම් කරනවා අවුරුදු 1 BS. මේක හැම අවුරුද්දෙම කරනවා. ළමයි ගොඩක් සම්බන්ධ වෙනවා. 2025 ළමයි අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම මම මේකට මේ පාර 2026 ළමයිවත් සම්බන්ධ කරගන්නවා. එහෙනම් අවුරුදු 1 BS ප්‍රෝග්‍රෑම් එක තමයි අප්‍රේල් වල යන්නේ අපේ ස්පෙෂල් ප්‍රෝග්‍රෑම් එක. ඊට අමතරව අපේ සුපුරුදු පන්ති කාලසටහනත් රාත්‍රී පන්තියම ක්‍රියාත්මක වෙනවා. මේක එතකොට අප්‍රේල් 11 ඉඳන් 11 12 13 14 15 16 17 කියන දිනවල අඛණ්ඩව ක්‍රියාත්මක වෙන වැඩසටහනක්. සෙට් වෙන්න සම්පූර්ණ අප්‍රේල් සීසන් එකේ අප්‍රේල් අවුරුදු සතියේ ගහන්න පුළුවන් සුපිරිම ගේම් එක මේකේ ගහමු. එහෙනම් මේකට මොකක්ද වෙන්නේ මොනවද කරන්නේ? මම ඊටාම වේගෙන් මේ වීඩියෝ එක පැහැදිලි කරලා දෙනවා ඔයාලට. පැටියෝ පළවෙනිම දේ තමයි මේකට පොඩි පොතක් හදා ගන්න ඕනි. පොඩි CR පිටු 40ක පොඩි පොතක්. ඒකට පිටු 40ක පොඩි CR පොතක් ගන්න. මේක කවර් පේජ් එක මම ඔයාලට දෙනවා. ඒක print එකක් දාගෙන අනිවාර්යෙන් මේ පොතට අලවලා ඉටි කොලයක් දාලා ලස්සනට පොත හදා ගන්න ඕනි. හොඳද? පිටු 40ක හෝ උපරිම පිටු 80ක පොතක් ප්‍රමාණවත්. ලස්සනට අනිවාර්යෙන් cover page එක මම දාන PDF එක color print එකක් ඕන. මොකද අපේ team එක කහ පාට තමයි අවුරුදු season එක යන්නේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේක color print එකක් දාගන්න. ඒක පොඩි cost එකක් තියෙනවා. හැබැයි මේ වැඩේ හරියට කරන්න නම් ඒ වැඩෙත් ඔයා පුළුවන් නම් අනිවාර්යයෙන්ම කරගත යුතුමයි. එහෙම වුණොත් තමයි වැඩේ ටිකක් අර වෙනසක් තියෙන්නේ. මේක ඇතුලේ අලුත් දෙයක් වෙනස් දෙයක් මම සාකච්ඡා කරලා දෙන්න නිසා පිටු 80ක හෝ පිටු 40ක CR පොතක් ඕන ලස්සනට මේක print එකක් දාලා cover එක set කරගන්න. ඊට පස්සේ පැටියෝ විශේෂම දේ තමයි මේකට 25 ළමයි අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕනි. 25 ළමයින්ට ළමයි මේ බලන්නකෝ තව තියෙන්නේ අප්‍රේල් මාසේ නේද? 25 ළමයින්ට අප්‍රේල් මාසේ තියෙනවා. ඊට පස්සේ මැයි මාසේ තියෙනවා. ඊට පස්සේ ජූලි මාසේ තියෙනවා. ඊට පස්සේ අගෝස්තු මාසේ තියෙනවා. ඊට පස්සේ ළමයි සැප්තැම්බර් මාසේ තියෙනවා. එතකොට මේ අප්‍රේල් මාසෙයි මේ බලන්න ළමයි. එතකොට මේ අප්‍රේල් මාසෙයි දැන් අප්‍රේල් යනවා අවුරුදු 1 දැනෙන්නේ නැහැ. ඊට පස්සේ ළමයි අප්‍රේල් වලින් පස්සේ මැයි. ඊට පස්සේ ජූනි. ඊට පස්සේ ජූලි මාසේ. ඊට පස්සේ අගෝස්තු. ඊට පස්සේ පැටියෝ සැප්තැම්බර් මාසේ. ඔය මාස ටිකනේ තියෙන්නේ. එතකොට මාස 6යි. මාස 6ට දැන් අප්‍රේල් වල පළවෙනි දින 5කුත් විතර ගිහිල්ලා. එතකොට දින සම්පූර්ණ තියෙන 177ක් වගේ ප්‍රමාණයක් විතරයි. මේ අපේ වැඩේ කරගන්න. එතකොට මේ මාස ටික අඛණ්ඩ 25 ළමයෙක්ට අනිවාර්යයෙන් මහන්සි වෙන්න වෙනවා. දින 177ක් වගේ තියෙන්නේ. ගොඩක් අර ඔක්තෝබර් මාසේ විභාගේ තියෙනවා. අප්‍රේල් වල උසස් පෙළ ප්‍රතිඵලත් එනවා. එතකොට මාස 6ක් වගේ කාලයක් තමයි කොහොමත් විභාග දෙපාර්තමේන්තුව ලබා දෙන්නේ. මේ දින 177ම පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඇත්තටම අපිට තේරෙන දේ තමයි අවුරුදු වලට නෑගම් යන්න වෙලාවක් නැති වෙන්න ඕනේ ඒ ලෙවල් ළමයෙක්ට. විශේෂයෙන්ම 25 ළමයෙක්ට. නේද? අවුරුදු වලට සම්පූර්ණ මේ සතිය කියන එක මාර වැදගත්. මේ දින 177ම පාවිච්චි කරගන්න ඕන වැඩේ කරන්න. මේකෙන් දින 5ක් 10ක් ලෙඩ වුණොත්, මේකෙන් දින 5ක් 10ක් වැඩ කරන්න නැතුව හිටියොත්, මේකෙන් දින 5ක් 10ක් ඇවිද හිටියොත් තව මේක අඩු වෙනවා. කවුන්ට් එක මම දැම්මේ ඒ නිසා. මේ මාස 5ම මේ මාස 6ම සුපිරි ගේමක් ගහන්න සෙට් වෙන්න ඕන. අප්‍රේල් වල ඉඳන් මේක පටන් ගමු. අප්‍රේල් වල ඉඳන් හෝ පටන් ගන්න. ළමෙක් ප්‍රශ්නයක් අහන්න පුළුවන් සර් අපි අප්‍රේල් වල සෙට් වුණොත් ඒකක් දාන්න පුළුවන්ද? පුළුවන්. මහන්සි වෙන්න හොඳටම කාලේ තියෙනවා. මොකද ඊට පස්සේ අප්‍රේල් මැයි වෙසක් සීසන් එක. දන්සල්ලෙම වැඳලා එද්දි වැඩේ ඔක්කොම වෙලා ඉවර වෙලා තියෙයි. ඒ නිසා එහෙම කරන්න බෑ. උපරිම මහන්සි වෙන්න ඕන. උපරිම තියෙන නිදහස් කාලය, නිදහස් දවස් කියන ඒවා පාවිච්චි කරගන්න වෙනවා අපේ වැඩේ කරගන්න. කොහොම හරි මේක රිසර්ච් එක දාගන්න බෑ නේද? අවුරුදු 13ක් ඉස්කෝලේ ගිහිල්ලා මේක රිසර්ච් එක දාගන්න බැරිනොත් අපරාධයක්. අවසාන දින 177යි උපරිම මහන්සි වෙන්න තියෙන 25 ළමයෙක්ට. ඒ නිසා කරුණාකර මේ දින මාස 6 සෙට් වෙන්න. අප්‍රේල් එකේ අවුරුදු 1 BS එකට සෙට් වෙන්න. එතකොට මොනා කරලා හරි ළමේ කවර් කරගන්න ඕන පැටිය මේ පාඩම් ටික. ව්‍යාපාර පදනම හා ව්‍යාපාර පරිසරය මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. මේ ටික කවර්ද කියලා බලන්න.
මේ පළවෙනි පාඩම, දෙවෙනි පාඩම, 3, 4, 5, 6, 7, 8 රක්ෂණය, 9 sannivedanaya, 10 ප්‍රවාහනය, දේශීය විදේශීය වෙළඳාම්. මේකේ පාඩම් කීයක් කවරද කියලා බලන්න. සරලව 20යි 25 ළමයි. ඒතර 25 මේ වෙනකොට ළමයි අපි රිවිෂන් එකේ පළවෙනි පාඩම ඉවරයි. රිවිෂන් එකේ දෙවෙනි පාඩම ඉවරයි. ඊට පස්සේ රිවිෂන් එකේ දේශීය විදේශීය වෙළඳාමත් දැන් මේ සතියෙන් ඉවර වෙනවා. ඒතර මේ පාඩම් තුන ඉවරයි මේ වෙනකොට රිවිෂන් එකේ. ඒතර රජය හා ව්‍යාපාර, ව්‍යාපාර සංවිධාන, ව්‍යවසායකත්වයේ, කුඩා ව්‍යාපාර, මුදල්, රක්ෂණය, sannivedanaya, ප්‍රවාහනය, සැපයුම් සේවා කියන එක ටික රිවිෂන් එකෙන් අපි කරනවා මේ පාර. රිවිෂන් එකෙන් කවර් වෙනවා. මාස 6ෙන් මේ ටික කවර් කරගන්න පුළුවන්. එතකොට රිවිෂන් එකට ආවොත් ළමයෙක් මේ ටික සෙට් කරගන්න පුළුවන්. මේ පාඩමයි මේකයි විතරයි ඉවර වෙලා තියෙන්නේ. හරිද? එතකොට මේකේ ඕන රෙකෝඩින් අරගෙන බලා ගන්න chance එකක් තියෙනවා. කොහොම හරි ළමයි විෂය නිර්දේශ ආවරණය කරගන්නයි අවශ්‍ය තියෙන්නේ. පාඩම් 18. එතකොට පැටියෝ මේ පාඩමයි පාඩම් තුන ඉවරයි අප්‍රේල් වල. හරිද? එතකොට මේ පාඩම් ටික අපි සාකච්ඡාවට භාජනය කරනවා මේ මාස 6 ඇතුළත. ඉතින් රිවිෂන් එකට සෙට් වෙලා කවර් කරගන්න මේ මම නැවත කියනවා මේකේ රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්, මේකේ රෙකෝඩින්ග්ස් බලන්න පුළුවන්. ඒ වගේම ප්‍රතිපලාවට පස්සේ නැවත මේ පාඩම් තුනෙත් රිවිෂන් එකක් යනවා. ස්පීඩ් රිවිෂන් එකක් අපි පටන් ගන්නවා ප්‍රතිඵල ආවට පස්සෙත් අප්‍රේල් වල. අප්‍රේල් අග. එතකොට නැවත මේ පාඩම් තුනක් කරනවා. මේ පාඩම් ටික තාම රිවිෂන් එකේ කරලා නැහැ. ඉතුරු වෙලා තියෙන්නේ. එතකොට මේ පාඩම් ටික කවර් කරගන්න පුළුවන් 25 ළමයෙක්ට මගෙත් එක්ක ලයිව් ක්ලාසස් වලට ඇවිල්ලාම 3, 4, 5, 6, 7, 8, 9, 10 කියන පාඩම්. ඒක හොඳට ඔළුවේ තියාගන්න ඕනේ. ඊට පස්සේ තියරි එකේ මේ දවස්වල මොනවද වෙන්නේ? තියරි එකේ අප්‍රේල් මාසේ වෙන්නේ මේ ව්‍යාපාර කළමනාකරණය අපේ තියරි වල ඉවරයි ළමයි. ව්‍යාපාර කළමනාකරණය ඉවරයි. එතකොට ව්‍යාපාර කළමනාකරණය ඉවර නිසා 12 වෙනි පාඩම ඉවරයි. ඊට පස්සේ මෙහෙයුම් කළමනාකරණයක් දැන් ඉවරයි. මේ අපි මේ ඉරිදා සාකච්ඡා කරා මෙහෙයුම් කළමනාකරණයත් ඉවරයි. ඒතකොට 13 වසර නම් තව අපට තියෙන්නේ මේ පාඩම් 4 විතරයි. මේකේ 17 සහ 18 කියන එකේ දවස් දෙකෙන් ඉවරයි. මේක දවස් 2යි, මේක දවස් 2යි. එතකොට ඒක පොඩි පාඩම්. ඒතකොට මේ පාඩම් 3 විතරයි තියෙන්නේ. එතකොට ළමයි අපි අවුරුදු එක්ක BS ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ මේ සතිය පාවිච්චි කරලා සම්පූර්ණම අලෙවි කළමනාකරණය කියන එක ඉවර කරලා දෙනවා. මේ අවුරුදු සතියෙන්. ඊට පස්සේ පැටිය මං එහෙම්ම පටන් ගන්නවා මූල්‍ය කළමනාකරණය. එතකොට 13 වසර කළමනාකරණය ඉවරයි, මෙහෙයුම ඉවරයි, අලෙවි ඉවරයි, මූල්‍ය ඉවරයි, මානව සම්පත් සහ තොරතුරු පද්ධති විතරයි තියෙන්නේ. රයිට්? එතකොට 13 වසර පාඩම් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. 7න් මේ වෙනකොට අලෙවි සහ මූල්‍යයට තමයි ફોකස් එක අප්‍රේල් මාසේ. එතකොට ව්‍යාපාර කළමනාකරණ සහ මං හිටියේ නෑනේ. මෙහෙයුම් කළමනාකරණ හිටියේ නෑනේ. හිටියේ නැත්තම් ප්‍රශ්නයක් නෑ. පුළුවන් අපි මේ වෙනකොට ඉවර කරලා තියෙන ව්‍යාපාර කළමනාකරණයයි මෙහෙයුම් කළමනාකරණයයි මොකක්ද කරන්න කියලා. ඒකේ ඔප්ෂන්ස් දෙකක් තියෙනවා. එකක් රෙකෝඩින් අරන් බලන්න පුළුවන්. ඒ කියන්නේ අපේ පන්තියට සම්බන්ධ වෙන ඕනම ළමයෙක්ට ඕනම පාඩමක ෆ්‍රී ඔෆ් charge රෙකෝඩින් අරගෙන බලන්න පුළුවන්. ඒකට ජොයිනි අක්කා කියලා අපි වෙනම අපේ පන්තියේ කෝඩිනේට් කරන අපේ කැම්පස් ගිහපු අක්කා ඉන්නවා. උදව් කරන්න. ඒ වගේම අපේ පන්තියේ වෙනම කෝඩිනේටර් අක්කා කෙනෙක් දැන් අලුතෙන් ප්‍රබෝධ අක්කා ඉන්නවා. දෙන්නම ඔයාලට සපෝට් කරන්න ඉන්නවා. මමත් ඉන්නවා. රයිට්? එතකොට පැටියෝ ඔයාලට chances දෙකක් තියෙනවා මේ දැනට ඉවර වෙලා තියෙන 12 සහ 13 පාඩම් වල රෙකෝඩින් අරන් බලන්න පුළුවන් කැමති නම්. නැත්නම් අපි ස්පීඩ් රිවිෂන් එක පටන් ගන්නවා. ස්පීඩ් රිවිෂන් එක අප්‍රේල් ළඟ පටන් ගන්නවා. ඒකත් නොමිලේම තමයි ඔයාලට. ඒතකොට ඒකට ඔයාලා වෙනම සල්ලි ගෙවන්න ඕනේ නැහැ. එතකොට ස්පීඩ් රිවිෂන් එකෙත් මං ව්‍යාපාර කළමනාකරණය මෙහෙම කළමනාකරණය නැවත පටන් ගන්නවා. ඇයි ඒ? ප්‍රතිඵල එනවා, රිසර්ච් එනවා. නේද? දැන් ඔයාලා 2024 A level එකේ පයියලක් කළා මේ දවස්වල උණුසුමේ ඉන්නේ. ප්‍රතිඵල එනවා. හොඳ රෑන්ක් එකක් හොඳ ඒ ගොන්නක් බලන්න පුළුවන් ඔයාලටත්. හොඳේ? අප්‍රේල් මාසෙදී. එතකොට නැවත මම මේ දෙක සජීවීව කරන්න පටන් ගන්නවා. හැබැයි අලෙවි මූල්‍ය මේ අප්‍රේල් මාසෙට සෙට් වෙලා කවර් කරගත්තම ඔයාලට සිලබස් එකේ තව පාඩම් 3ක් විතරයි තියෙන්නේ. තියරියෙම ආපු ළමයින්ට අපේ සිලබස් ඉවරයි එතකොට. නේද? තියරියෙම ආපු ළමයින්ට සිලබස් එක සම්පූර්ණ ඉවරයි. කිසි ප්‍රශ්නයක් නැහැ මැදින්. දැන් විශේෂයෙන්ම ඔන්ලයින් වලට සම්බන්ධ වෙන ළමයි මොකක්ද ඇයි සම්බන්ධ වෙන්නේ? පාඩම් කවර් වෙලා නැහැ, තියරි හරියට කරලා නැහැ. ওই ප්‍රශ්න ටිකත් එක්ක තමයි එන්නේ ළමයි. ඒ නිසා ඒ ළමයිනුත් බය වෙන්න ඕනේ නැහැ. මොකද මේ පාඩම් 18ම ආවරණය කරගන්න Tamanට අවශ්‍යතාවයේ තියෙනවා නම් මගේ පන්තියට සම්බන්ධ වුණොත් මේ පාඩම් 18ේම රෙකෝඩින් එක වුණත් ඔයාලට ගන්න පුළුවන්.
එනිසා මම නැවත ආවර්ජනය කරනවා පැටියෝ. මම නැවත ආවර්ජනය කිරීමක් කරනවා. මෙන්න මේ විෂය නිර්දේශය ආවරණය කර ගැනීමේදී මේ වෙනකොට අපි රිවිෂන් එකේ ව්‍යාපාර පදනම ඉවරයි, සමාජවාක්‍යම ඉවරයි, දේශීය හා විදේශීය වෙළඳාමත් අවසන්. රිවිෂන් එක හරහා 3 4 5 6 7 8 9 10 කියන පාඩම් රෙකෝඩින් සජීවී පන්තියේ රෙකෝඩින් බලන අවශ්‍යතාවයක් නැහැ. සජීවී පන්තියේ ඒ ටික කවර් කරගන්න පුළුවන්. මෙන්න මේ ටික කැමති නම් රෙකෝඩින් බලලා කවර් කරගන්න පුළුවන්. මොකද ඒවා නැවත සාකච්ඡා කරනකොට ටිකක් කල් යනවා. නැවත වරක් කරන්න වෙනවා ස්පීඩ් රිවිෂන් එකේ. රිසර්ච් ආවට පස්සේ එන පන්තියේ ඒවා ටිකක් නැවත අවසාන විභාගේ ලං වෙනවා ඉතින්. ඒකේ මාස 6යිනේ අපිට හරියටම තියෙන මාස 5කුත් නැහැ. මාස 5කින් වගේ තමයි ස්පීඩ් රිවිෂන් එක ගහන්න වෙන්නේ. එතකොට පැටියෝ මේවා ලයිව් ක්ලාස් එකේම කවර් වෙනවා. මේ පාඩම් සෙට් එක. මේ තුන ඉවරයි මේ වෙනකොට. ඒක රෙකෝඩින් ඕන නම් බලන්න. ජොයින් එකකට මැසේජ් එකක් දාලා රෙකෝඩින්ස් ගන්න පුළුවන්. ඊට පස්සේ පැටියෝ මේකේ මම නැවත ආවර්ජනය කරලා දෙනවා ව්‍යාපාර කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණය මේ වෙනකොට අවසන් තමයි. ඉවරයි. ඒතර මේ දෙක අවුරුදු 1 BS යනවා. අවුරුදු 1 BS එකේ ඊට පස්සේ අපි මේ පාඩම් දෙක ඉවර කරගන්න පුළුවන් ඊළඟ මාස වෙනකොට. කිසි ප්‍රශ්නයක් නැහැ. ව්‍යාපාර සැලැස්මේදී එක දවස් දෙකයි මේක දවස් දෙකයි. මානව සම්පත් එකට තමයි දවස් කිහිපයක් අපිට යන්නේ. ඒතර මේ දෙකට අනිවාර්යෙන් අවුරුදු 1 BS වලට සෙට් වෙන්න 25 ළමයි. ඒක මාරම chance එකක්. මාරම chance එකක් කියලා කියන්නේ හොඳ දින ගණනක් මේකට තියෙනවා ළමයි. ඒ දින ගණන පාවිච්චි කරන්න තමයි දක්ෂ වෙන්න ඕනේ. සුපුරුදු පරිදි පැටියෝ ඒතර අපේ අප්‍රේල් කාලසටහන තියරි ඉරිදා සහ සඳුදා රාත්‍රී 7-9 යනවා. තියරි ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව යනවා ඉරිදා රාත්‍රී 9-12. අප්‍රේල් වලදී මේකට වැඩි අවධානයක් දෙනවා කොහොමවත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට. මොකද රිසර්ච් වෙනකොට මේක අපි අප් කරලා ගන්නවා. රිවිෂන් එක යනවා. ඒතර අර 12 වසර පන්ති සාකච්ඡා කරන පන්ති අඟහරුවාදා සහ බදාදා රාත්‍රී 9-12 රිවිෂන් එක. ඒතර ඒකේ 12 වසර සාකච්ඡා වෙනවා. තියරි එකේ 13 වසර සාකච්ඡා වෙනවා. PP එඩිෂන් එක යනවා. දැන් PP එඩිෂන් 2000 සාකච්ඡා කරලා ඉවරයි. 2001 2002 2003 සාකච්ඡා කරලා ඉවරයි. සාකච්ඡා 4ක් YouTube එකේ තියෙනවා. 1997 වසරේ ඉඳන් පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරන ලංකාවේ එකම වැඩසටහන. ඒකට ඒතර බ්‍රහස්පතින්දා උදේ සාමාන්‍ය විදිහට යනවා. සෙෂන්ස් 4ක් මේවට ඉවරයි. ඒතර ඊළඟ 2000 ඉවරයි, 2001 2002 2003 ඉවරයි, 2004 ඉඳන් සෙට් වෙන්න පුළුවන්. රයිට්? ඔය ඕන මේකට සම්බන්ධ වෙන්න පුළුවන් ළමයි. එතකොට අප්‍රේල් වල එන ළමයිට විශේෂ වාසියක් තියෙනවා. විශේෂ වාසිය තමයි අප්‍රේල් වල අපිට විශේෂ වෙනම ඩේ ප්ලෑන් එක අපි දෙනවා. අප්‍රේල් වල වෙනම ඩයරි එකක් යනවා. ඊට පස්සේ අපි අප්‍රේල් වලට යනවා ළමයි ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ටියුට් එක. ෆයිනෑන්ස් මැනේජ්මන්ට් ටියුට් එක අප්‍රේල් වල දෙනවා. වෙනම ඩයරි එකක් දෙනවා අප්‍රේල් වල. ඒක අපි ඩයරි එක ලියන විදිය මම වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා. දාන්නම් ඒක බලන්න. ඩයරි එක ආවට පස්සේ ඩයරි එක ලියන්න පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ මූල්‍ය කළමනාකරණය වෙනම ටියුට් එකක් යනවා අප්‍රේල් වල. ඊට පස්සේ කළමනාකරණය සහ ව්‍යාපාර කළමනාකරණයට වෙනම කවර් පේජ් දෙකක් එනවා. මොකද අපි මේ දෙක නෝට් එක අතේ ලිව්වේ. මේ දෙක වෙනම කවර්ස් දෙක දාලා පොත් දෙක ලස්සනට හදා ගන්න. ඊට පස්සේ පැටියෝ අප්‍රේල් වල එන ළමයෙක්ට නොට් අවුට් එක සහ නොට් අවුට් දෙක. මේ කළු පාට සහ කහ පාට ටියුට් එක නොට් අවුට් එක සහ නොට් අවුට් දෙක. ඒ වගේ සම්පූර්ණ 12 වසර ෆුල් සිලබස් තියෙනවා. ඒ දෙක ගන්නත් පුළුවන්. දැන්ට තියෙන ළමයි ඒවා ආයදුම් කරන්න එපා. නැති ළමයෙක් ඉන්නවා නම් නොට් අවුට් එකයි නොට් අවුට් දෙකයි නැහැ කියලා මැසේජ් එකක් දාන ටියුට් ගන්න නම්බරයට. ඒකට දාලා ඒ දෙකත් ගන්න අප්‍රේල් මාසේ. ඒතර 12 වසර සම්පූර්ණ සිලබස් එකත් ඒකේ තියෙනවා. ඒක මේ පාර්ලිමේන්ත වාසියක්. ඒතකොට මේ පාර පන්තිර සම්බන්ධ වෙන අලුත් ළමයි මේ නම්බරට WhatsApp මැසේජ් එකක් දාන්න. ලොකු වැඩක් යනවා අප්‍රේල් වල. ඒ වැඩේ පුළුවන් තරම් සෙට් වෙන්න වැඩේට. සෙට් වෙලා තවමත් මම කියනවා පැටියෝ ඔයාට මේ ගේම් එක ගහන්න හොඳ කාලයක් තියෙනවා. දින 177ක් තියෙනවා. මේක පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න පුළුවන්. අද ඉඳන් පටන් ගත්තත් ගොඩක් වැඩ කරවුත් වැඩේ කරගන්න පුළුවන්. මොකද එන්න එන්න වැඩ වැඩි වෙනවා. අනිත් සබ්ජෙක්ට් එකකත් වැඩ කරන්න ඕන, මගේ සබ්ජෙක්ට් එකත් වැඩ කරන්න ඕනනේ. ඒ නිසා පරක්කු වෙන්න ඔයාට ගොඩක් වැඩ හිර වෙන්න පුළුවන්. ඒ නිසා මුලින් ඇවිල්ලා වැඩ ටික කරගන්න කියන ඉල්ලීම කරනවා. එහෙනම් මේ නම්බරට මැසේජ් එකක් දාලා සෙට් වෙන්න වැඩේට අවුරුදු 1 BS ප්‍රෝග්‍රෑම් එක. ඒකට වෙනම් පිටු 80ක පොතක් සෙට් කරගන්න. කවර් පේජ් එක print ඕනි අනිවාර්යෙන්. අප්‍රේල් වල සුපුරුදු පරිදි දවස්වල පන්ති යනවා. රාත්‍රී පන්ති ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ අප්‍රේල් මැයි ජූනි ජූලි
සම්පූර්ණ වෙනම ගේම් එකක් යන්නේ. අද පටන් ගත්තත් ගේම් එක ගහන්න පුළුවන්. 20 25 ළමයි කියන්නේ සුපිරියර් වැඩ කරන පන්තියක්. මට හම්බෙච්ච හොඳ පන්තියක් 25 පන්තිය කියලා කියන්නේ. දැන්ට බහුතරේ වැඩ කරනවා. ළමයි 1000 ඉක්මවලා තියෙනවා පන්තියේ. අනිත් අය ඉතාලම ඉක්මනට සෙට් වෙලා ඉන්න අය ට්‍රැක් එකට වැටෙන්න සම්පූර්ණ මම ගයිඩ් කරනවා. ජොයිනි අක්කා ඉන්නවා, ප්‍රබෝධ අක්කා ඉන්නවා. එයාලගේ සපෝට් එකත් අරගෙන ගේම් එක ගහමු. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේ නම්බරට WhatsApp message එකක් දාන්න. අවුරුදු 1 BS ප්‍රෝග්‍රෑම් එකෙන් අප්‍රේල් පන්ති වලින් හම්බෙමු. එහෙනම් හැමෝටම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.